රුසියානු රාජ්‍ය මාධ්‍යවලට අනුව 2026 ජූනි 18 වන බ්‍රහස්පතින්දා යුක්‍රේනිය විසින් වසර දෙකකට පසු මොස්කව් නුවරට එල්ල කළ විශාලතම ඩ්‍රෝන ප්‍රහාරය දියත් කරන ලදී. රුසියානු ගුවන් ආරක්ෂක පද්ධති මගින් මොස්කව් අගනුවර බලා පැමිණි ඩ්‍රෝන යාන අවම වශයෙන් 194ක් රාත්‍රීදී බිම හෙලා ඇති අතර සමස්ත රුසියාව පුරා ඩ්‍රෝන යාන 555ක් විනාශයට පත් කිරීමට සමත් වූ බව වාර්තා කර තිබේ. පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස මොස්කවී සියලුම ප්‍රධාන ගුවන් තොටුපළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන ලදී. රුසියාවද මිසයිල් 7ක් සහ ඩ්‍රෝන යාන 239ක් භාවිතා කරමින් යුක්‍රේනයට ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර ඉන් කියේව් සහ පොල්ටාවා කලාපවල පුද්ගලික නිවාස සහ බලශක්ති පහසුකම් තෙල් ගබඩා ආදියට හානි සිදු විය. කපොට්නියා ගිනිකොන දිග දිස්ත්‍රික්කයේ පිහිටි මොස්කව් තෙල් පිරිපහදුවට දැඩි ලෙස හානි සිදු විය. රොස්තෝව් කලාපයේ තෙල් ගබඩාවකට යුක්‍රේන හමුදාව සාර්ථක ලෙස පහර දුන් බව වාර්තා වුණා. කඩා වැටුණු ඩ්‍රෝන සුන්බුන් හේතුවෙන් ගිනි ගැනීම ඇති වූ අතර මහල් නිවාස ගොඩනැගිල්ලකට ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයකට සහ රුසියාවේ විශාලතම වෙළඳ සංකීර්ණය වන මොස්කෝවී සදෝව්ඩෝව් වෙළඳ මධ්‍යස්ථානය ආසන්න ප්‍රදේශයකටද හානි සිදු වූ බව වාර්තා වේ. Ебаться в рот! Это документация. Братишка, да